Hello guys, ඉතින් කොහමද ඔන්න ඉතින් අද කරන්න යන්නේ සුපිරිම ත්‍රාස ජනක තම නැති guys ඉතින් ඔන්න ලාම්බුවක් එහෙම පත්තු ගල්ලා අදලා ඉඳ යන්නේ අට්ටාලියද ඔන්න වෙලාව කීයටද නෑ කණ්ඩා යන්නේ guys ඉතින් ඔන්න පැය 24ක් අට්ටාලියක් උඩ හිටියා දැන් වෙලාව හරියටම 6:31යි පැය 24ක් හිටියා පැය 24ක හිතා විනාඩියකුත් හිටියා දැන් ඉතින් මෙතන ඉඳන් කතා කරන්න බෑනේ ගෙදරට ගිහිල්ලා හම්බෙමු ගෙදර ගිහින් හම්බෙමු Hello guys, ඉතින් කොහමද ඔන්න ඉතින් අද කරන්න යන්නේ සුපිරිම ත්‍රාස ජනක තම නැති හරි ඒව මතක් වෙන්නේ නැහැ සුපිරිම වැඩක් කොහමද කරන්න යන්නේ මොකක්ද දන්නවද අද මම අට්ටාලේකට පැය 24ක් ඉන්න යන්නේ එහෙනම් යමු ප්‍රෝ අට්ටාලේට කෙලින්ම වැඩි කතා නැතුව guys ඉතින් ඔන්න මම යනවා අට්ටාලේට හරිද මොකද්ද මේ 6:00ට තමයි අපේ පැය 24 ආරම්භ වෙන්නේ යමු අට්ටාලේට ඉක්මනට තාලෙට ගිහිල්ලා පොඩ්ඩක් කරුණා ගයිස් ගණන් ගන්න එපා කැලින් යන්න තියෙන ඒක නිසා ගයිස් දැන් අට්ටාල ළඟටම ආවා මම අට්ටාලේ උඩට නැගලා ඔයාලට ආයෙ සෙට් වෙන්න මොකද කිව්වොත් අට්ටාලේ උඩට නගින්න අමාරුයි මේ ෆෝන් එකත් අල්ලගෙන ඉතින් ඔන්න මේකට රාම දැන් වෙලාව ඇවිල්ලා 6:29යි 6:30ට ළමයි පැය 24 ආරම්භ වෙන්නේ හරිද හරි 6:30යි guys දැන් තමයි වෙලාව ආරම්භ වෙන්නේ ඉතින් දැන් මට මේක ඇතුලේ බඩගින්න ඉන්න බෑ ඒක නිසා කෑම එකයි වතුර බෝතලයි බීම එක්කෝ යනවා තා සීතලේ ඉන්න බෑ ඒක නිසා කොට්ට ෂීට් ඒ බේකරි යන්න රෙද්දුවේ ඒ ටිකත් ගෙනාවා හරිද දැන් තියෙන්නේ guys පැය 24 මේකට ගත් වෙලා ඉන්න guys ඉතින් ඔන්න ලාම්බුවක් එහෙම පත්තු ගල්ලා අදලා ඉඳ යන්නේ අට්ටාලියද අද 15 වෙනිදා ඊ අවුරුදු තිබ්බා මේ අද 15 වෙනිදා ඉතින් ඔන්න රතින් තවමත් දන්න රතින් දාන්න තියෙන කලම මේ හීට් කොට අරන් මම ගෙනාවා රැට නිදාගන්න ලාම්බුවකුත් තියාගන්න ඒක නෑ රැට නිවනවා එහෙනම් ඉතින් තව ටික වෙලාවකින් සෙට් වෙමු ගායි මේ හරියෙන් ජනේලයක් තියෙනවා හරිද මේ හරියෙන් ටිකක් තියනවා අහක දිහා බලාගෙන ඉන්න පොඩි කෑල්ලක් ඒ තියෙනවා ආ මේ පැත්තේ වහලා තියෙනවා දෙලින්ද මේ පැත්තේ මේ හරියෙන් වහලා තියෙනවා ආයේ මේ හින්ස් රෝඩ් එකක් ගෙනල්ලා තියෙනවා එතකොට මේක ඇතුලේ බක් තියෙනවා තව වතුර බෝතලයක් තියෙනවා දැන් මෙතන ගියේ මේ මල්ලේ කොට්ට ෂීට් තමයි ඒ ටික තියෙනවා ඒක තමයි බඩු ටික ආයි ගයිස් ඉතින් කන වෙලාවටයි රැට ඉඳා ගන්න වෙලාවටයි හෙට උදේ හැරෙන්න ටිකයි ඒ ටික තමයි ඉතින් එහෙනම් ඒ වෙලාවට සෙට් වෙමු ඉතින් ඔන්න වෙලාව කීයටද නෑ කණ්ඩා යන්නේ නේ ලාම්පු එළියක් කණ්ඩා යන්නේ කොහොම තනියම අට්ටාලේට ලබත් කණ්ඩා මොකද්ද විසි කරන්න ඕනේ චුට්ටක් කඩමු විසි කරා ගස් මම කන්න යන්නේ ඔයාලා කඩ දෙන්න කන්න සහල් කන මට දැන් හොඳටම නිදිමත පටස් ගන්න කාලේ නිදාගන්න
අර බඩගිනි නෑ. දැම්මම කන්න බෑ. අම්මේ කොටන. කුණුන බල්ලගිනි. guys තවම රතින්න දානවා. තාම කට්ටියට අවුරුදු ඉවර නෑ. උදන්නේ හැමදාම අවුරුදු. අත්තත් හොදක. පොඩි බෝතලයක් ගෙනවත් හොදා. බොණ්ඩ බීම තියෙනවා. guys මගේ තනියට ඉන්නේ කුප්පි ලාම්පුවයි මේ ෆෝන් එකයි විතර වෙන කවුරුත් නෑ මම තනියම රැට හොල්මනක්වත් තියෙද guys මාව ඇඳගෙන යන්න නෑ නෑ සුරංගලා කතා විතරයි අවුලන්නේ මේ වටේ පිටේ මදුරුවක් ඉන්නවා මගේ දන්නටවත් කෑවා බීම එකක් අඩුමක් බොන්න මදුරුවක් කරනවා guys අර වදියා මදුරුවන් ඉන්නේ ඉතින් මං ජර පළගෙට්ටුත් පන්නවා කියනවා උන් එළිය දැකපුවාම පනිනවලු මේක ඇරෙන්නෙත් නෑ මදියට හරිම සීතලයි යන්න ඉක්මන සීට් එක පුරගෙන නිදාගන්න ඔන්න කඩාගත්තා හැලුණා ඔව්ලනේ guys මම තනියම ඉන්නේ මොකද කරන්නේ guys ඉතින් ඔන්න ඔයාලට පොඩ්ඩක් වටපිට පෙන්නන්න හිතුවා මෙන්න බලන්න මෙතන ජනේලෙන් අන් ඔය විදිහටම ආසපි. හඳ මාමත් අර ගහට වැහිලා ඉන්න පේරවත් දන්නේ නැහැ ආපේනවනේ. මේ විදිහට ජනේලෙ හරිද? ජනේලෙ මේ විදිහට පේනවා. මේ පැත්තෙන් පොඩ්ඩක් ඒ තනිකර කරුවලයි. හරෙන් ගිය අපේ ඉන්නේ ලයිට් කනුව ගාව ලයිට් එකක් දාලා තියෙන ඒක පී. එතකොට මේ පැත්ත තනිකර ඕපන්. තනිකර කැලි. මේ පැත්ත කැලි. අහස පේන ලස්සනට ඒ පැත්ත උපන්. ඔව් ලස්සන. එතකොට මෙතන තියෙනවා මගේ කුප්පි ලාම්පුව. ඔය ඉලින් තමයි මම ජීවත් වෙන්නේ. එතකොට අතන තියෙනවා ඈතින් මේනවත් දන්න අපේ ගෙදර. ඒක තමයි අපේ ගෙදර. ඊට පස්සේ මෙතන මම නගින වහින පඩි පෙළ. ඉතින් හරියට පේන්නේ නැහැ. මේකෙන් තමයි නගින්නේ මයි. ඊට පස්සේ කනෝන් එන්නවා තාම මිනිස්සුන් අවුලන්නේ මේ මේව පොල්ලාතු දාලා වහලා තියෙනවා පේන්නේ නැහැ උඩේට වෙන්නන්න හරිද මේ විදිහට තමයි අප්පාලේ තියෙන රැට මේ මෙතන වෙලා ඔන්න අපි හඳ බලාගෙන හිටියේකි ලස්සන හදලා තියෙන එකයි ගහට වැහිලා හඳ අවුලන්නේ උනාට මේ වෙලාවට ටිකක් හවසර වගේ අන්න එතන හඳ දැක්කද guys එක පාට දරුවක් ගියා වගේ නේ අම්මටද කණාමේද අපි රැවටුණා guys නෑ අපි නෙමෙයි මම හරි guys එහෙනම් ඉවරයි guys එතකොට තව දෙයක් කියන්න අපි මේක හදන්න ගියා guys සති දෙකක් විතර හරිද එතකොට මේක හැදුවේ ඉස්සරහා ගෙදර අයියයි මමයි එතකොට මේකට අපි දැම්මා පුවක්ලි ඔයාලට ඇහෙනත් නැහැ අපි ගෙදර මල්ලිලා හැම සෙල්ලම් කරනවා රෑත් සෙල්ලම් කරනවා ඒකට පුවක්ලි දැම්මා තව මේ වටේ ගස් හතරක් තිබ්බා ඒ ටික එකතු කරලා තමයි මේවා කරේ එතකොට උඩ වහලට දැම්මා පිදුරු දාලා උඩ වහලට ඒ ටික විතර හැදුවා ආයෙ වටේට පොල් අතුරු ඉක්ුණා එක පැත්තක් තිබ්බ ඕපන් ඒකෙන් ටිකක් එළියෙන්න වගේ ඕපන් කරලා තිබ්බා ආයේ මම වාඩි වෙන්න වගේ ඒකට කාපට් එකක් කියලා ඒකට යටින් පොල්ලි නේ පුවක් දෙකට කපලා ඒව දැම්මා. එතකොට උඩ තව පීදුරු වල යටින් මේ පොල්ලතු වියලා ඒත් දැම්මා. ටිකක් එතකොට අවුලක් නැහැනේ. ඒ විදිහට තමයි හැදුවේ. එතකොට මේක ගන්නට පට්ටේ දෙන මහන්සුන ඉස්සරහා ගෙදර අයියයි පුවක් ලී කපන්න එහෙම අම්මෝ මාරේ දෙන මහන්සුනේ. දැන් ඉතින් මේක පැවිසි හතරක් ඉන්නවා. හදපු එකේ ප්‍රතිඵලේ. guys සොන්නි කින්න නිදි ගන්න යන්නේ. අපි කියලා මේකත් කියලා ලා බෝතලෙම තියුනේ. ඒකල තුනේ. ලස්සන දෙලන් දෙන්නේ. ලා ඉලනවා මෙන්න මේක. guys මේක උලකට මේක පහන නෙමුණ බයේ බෑ
හොඳ වෙලාවට ගිරිපෙක් ළඟ තියාගෙන හිටියේ. මම දැනගත්තා මේ කොයි වෙලේ හරි නිවෙනවා කියලා. ඒකයි මේක ළඟ තියාගෙන. යා එළම நான் கொட்டையாகத்தா ஷீட் கட்டா பைய கட்டா ஏනම් गाइस හෙට උදේට සෙට්ටෙමු මනිවි හෙට උදේ සෙට්ටෙමු බයි Hi, good morning kattuwe. Gitu deh. Tahun di Jawa guys. Good morning kattuwe. Aduh itu. अरे हीरा ना तो उनका बस लाग बैठना हाय नहीं जाना गाइस ඉතින් අට්ටාලු නැති දෙන්දාගත්ත දැන් අස් කරන්න බෑ ඊ එළපු විදියට නෙමෙයි දැන් තියෙන්නේ දන්නානේ ඉතින් පොඩක් දගලනකොට ඉතින් දැන් මේක නවලා මම ෂීට් එක දැමුවා ඒක ඔයාලට පෙන්නන්න බැරිලා ඊට පස්සේ තමයි මතක් වුනේ මේකත් පින්නවන හොඳයි මේක කස් කරමු गाइस එනවා bahagia nama mana di kerja bahagia enggak ada nama tanya tinggal itu deh kamera dalam guys tanya tinggal dan ya dengan dali wala settum Anna guys මේදෙන්න ආවා ඊයරේ මම තනියම හිටියේ මේදෙන්න ගෙදර තව මල්ලි කෙනෙක් ඉන්නවා ඔහොම ඉන්න එයා පල්ලෙහාටලා කෑ ගන්නවා එයාවත් අරගෙන වීඩියෝ එකට එන්න මේ මට බහින්න බෑනේ මේ නෙතු ඔයාට පුළුවන් අර මල්ලිව ගන්නකො මම ඉන්න පොඩ්ඩක් guys ඉතින් ඔන්න මේ කට්ටිය ආවා මල්ලි නංගිලා සෙට් එක මාව බලන්න පැවිසි හතරක් කට්ටාල ඉන්න අද හවස 6:00ට තමයි බහින්න තියෙන්නේ. එහෙනම් හවස 6:00ට බහින්න. ඉතින් තව හවස 6:00ට අද හවස 6:00ට බහින්න තියෙනවා. කොහොම රෑත් හිටියා ගයිස් ඉතින් දන්නවනේ කොල්ලා වැඩ. තනියම හිටියා රෑත් ආයි ඉතින්. මම ඊයර තනියම ගයිස් හිටි. කවුරුත් මාව වැඩ. අම්මෝ දැන් නම් පට්ට දාඩිය. මේක ඇතුළ රත්ස්නේ අයියා අප්පා. පැවිසි හතර ඉවරනකම් මම මෙතනින් පල්ලෙහාට බහින්නේ නෑ. කවුරු බහින්න ගියා මම බහින්නේ නෑ. අලියෙක් ඇවිල්ලා මේක කැඩුවා මම බහින්නේ නෑ. හේ යා ගයිස් පොල්ලතු ටික කර වෙලා. ගණන් ගන්න එපා. පොල්ලතු ටික කරුණු. මේ දැන් ඔයා ඉතින් නැගලා දැන් බහින්නේ කොහොමද? කමන්නේ. ගියා බහිමු කොහොමද? guys ඉතින් ඔන්න අද නම් අවුව දවසක් ටිකක් ඉන්නවා වැස්ස දවස නම් ගොඩක් ඉන්න බෑ මේක හුණන් වැස්සට දෙවුණා මෙයාලා දැන්නට විතරයි එන්නේ රැයට තනියම ඉන්නේ තනි කරගෙන තනියම ඉන්නේ අපේ තනියම ඉන්නවා කියන්නේ හරිම භයානක දෙයක් ඉතින් කට්ටිය ඇවිල්ලා ගණන් ගන්න එපා ගතක් නෑ
ඒවා උලන්නේ මොකක්ද මේක එනවනේ තව ටික දවසක්. අයියා අයියා ඩියම් මල්ලි එයා තමයි ඩියම්. ඔන්න ගයිස් අර කට්ටියත් ගියා මම තනියම. ඔය તો සින්දු දාලෝ ගොඩාක් කැලේක නෙමෙයි මේක තියෙන්නේ මේ ගේට පොඩ්ඩක් ළඟ අපේ ගෙදරට පොඩ්ඩක් ළඟ. දැන් වෙලාව වෙලා 1:15යි. ඒ කියන්නේ 6:00 තව පැය තියෙනවනේ. පැය 5යි විනාඩි 15ක් තියෙනවනේ. දැන් නෑ පාලා තියෙනවා සම්බෝ. මේක උඩ ලීනේ හොඳයිද? ඊගෙන ආපු බීම එක එහෙම මම මෙතනින් බිමට දැම්මා. දැන් ආ පිහින්වත් හරිද? බිමට බැස්සලා ඉතින් බලා ගන්න පුළුවන්. එවන 6:00 වෙනකම් බිමට බහින්න ඕනේ. ඒකනේ වැඩේ කියන්නේ. හැබැයි මේකට එලා තනියම ඉඳි පට්ට නිදහස් ඈ. ඒ ඉතින් මල්ලිලා බීම එකක් ගෙනත් දුන්නා වෙන්න. එකම නෙමෙයි ටිකක් ඊලා යාලා. තව එකක් කියන්න ඕන මං ඊයේ කෑම් පෙට්ටියකුයි වතුර බෝතලෙකුයි ගෙනාවේ. කෑමේ නැහැ කෑම් පෙට්ටියයි. කෑමෙකුයි වතුරෙකුයි ගෙනාවේ. අන්න ඒක මේ මම යවුවා මේ මල්ලියට නැත්නම් වල බලන්න මේක කොහෙද ගියා. මේක තියාගත්ත මට පොඩ්ඩක් හේත් තියෙන දැන් නැති. ඒක අරින්නෙත් නෑ ගයිස් ඉතින්. හරිම බඩගින්නේ සහ තිබ්බ හිටියේ මම. මල්ලෙක්වත් අපු. ගයිස් මේ වත්ත තියෙනනේ. වත්ත ටිකක් මෙහෙන් ගෙවල් තියෙනවා. හරිද? ඒ ගෙවල් වල ඉතින් මල්ලෙක් අපුවද කියලා ඒක ලොකු කැලේකනේ මේ අට්ටාලේ තියෙන්නේ. නිකන් අපේ වත්ත තියෙනනේ. ගෙදරත් එකම පල්ලෙහාම වත්ත තියෙනවා. වත්තේ හැම එනකොට ටිකක් කොනේ තියෙනවා. ඒ වත්ත ටික පැත්තෙන් තව ගෙවල් තියෙනවා. මේක බොමු. අම්මෝ හරිම බඩගින්නේ කිරි. නිදිමත ඒ ගයිස් තාම sorry guys පොඩ්ඩක් ඇඟිල්ල මේ වුණා මේ පිටතට. ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. guys මට පොඩි නිින්දක් ගියා. පේනවද නැද්ද? මයික් එකක් දාන්න දාඩියක් දාලා. දැන් වෙලාව 3:20 මෙයයි. රාත්‍රියේ තියෙනවා ගෙදරක් ඒකේ නැන්දලා කක්කියක් ඉන්න එයාලා ඇවිල්ලා ඉඳ පොඩ්ඩක් උඩට ඉන්න හදනවා අරගෙන දෙන්නන්න. ඉතින් ඔන්න 5:14යි. ඔව් 5:14 වෙලාව. තව පැයකමාරකටත් අඩු කාලයක් තියෙන්නේ. ඒ ටිකක් තිම්ම කොහම හරි. ඉතින් වෙලාව ඇවිල්ලා 6:02යි. තව විනාඩි 28යි තියෙන්නේ. අම්මෝ දැන් නම් හොඳට ඇඟ එහෙමත් හිටිනවා. එකම තැනට වෙලා ඉඳලා අවුල නැහැ. තව විනාඩි 28යිනේ. එකක් තිමු. ඉතින් ඔන්න පැය 24ක් කට්ටාලයක් උඩ හිටියා. දැන් වෙලාව හරියටම 6:31යි. පැය 24ක් හිටියා. පැය 24ක හිතා විනාඩියකුත් හිටියා. දැන් ඉතින් මෙතන ඉඳන් කතා කරන්න බෑනේ. ගෙදරට ගිහලා හම්බෙමු. ගෙදර ගිහලා හම්බෙමු. හරි ගයිස් ඉතින් ඔන්න අට්ටාලයක් උඩ පැය 24ක් හිටියා. කොහොමද ඉතින් හොඳ කෙනා vlog එක මම හිතනවා හොඳයි කියලා. ඉතින් ඔන්න මේ vlog එක හොඳයි නම් like කරන්න. ඒ වගේම මගේ අඩුපාඩු එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් ඒවත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම්
දැම්මම සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔන්න අපි ගියා.